10ක් විතර යන්න ඕන මම. දුක තමයි ඉතින් දුක ඉඳලා කමන්නේ. ඉතින් මම සතුටෙන් ඉන්නවා. ඒ වගේම මම දන්නවා දවසක සැපෙන් ඉන්න කාලෙකුත් එයි. ආයිබෝවන් වෙන්න ඕන හැමෝටම. ඔයාලව ආදරෙන් මම පිළිගන්නවා ට්‍රකින් විශ්ීමා YouTube channel එකට. ඉතින් මට කාලයකට පස්සේ දුර load dash set වුණා. මොකද අපේ කම්පැනියට load අඩු කාලයක් තමයි මේක ගියේ පහුනේ. ඉතින් long trip එකක් අපිට set වුණේ. ඒ නිසා මට හරි vlog එකක් ඔයාලට දෙන්නත් බැරි වුණා. ඉතින් මං හිතුවා මේ trip එක vlog එකක් විදිහට ඔයාලට අරන් එන්න. මොකද ගොඩක් කට්ටිය ආසයි අපි පාර ජීවිත ගෙවෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මම තනියෙන් නෙවෙයි ඉන්නේ. අපේ මාමත් එක්ක තමයි මම යන්නේ. එහෙනම් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙලා ඉන්න. තව අලුත් ඉස්සරහට එන හොඳ ඒවා. කමිස් වලට තමයි load එක පටවන්නේ. හාල් පටවන්නේ මේ ලොකේෂන් එක දැම්මම මට කිලෝමීටර් 700ක් තියෙන එක පැත්තකට. එතකොට යන්න එන්න 1400ක් වෙනවා කිලෝමීටර්. දැන් load එක පටවලි කරලා කන්න යන්න ඕන ඔක්කොටම කලින් බඩගිනි. එතන එහා පැත්තේ මේ කේරළ කඩයක් තියෙන එක කෑම රහයි. ඒකෙන් තමයි කන්නේ අපි. අපි පිට්ටුත් එක්ක මුං ඇට කරියයි චිකන් හොඳී ගත්තා. මහාරම රසක් තියෙන්නේ හරිද. අපි ඊට පස්සේ ඉතින් චායි එකකුත් බීලා කම්පැනි එකට ගිහිල්ලා වාහනේත් පොඩ්ඩක් හොද ගන්න තියෙනවා. ට්‍රිප් එකක් අපි යද්දී අපි අනිවාර්යෙන් ට්‍රිප් මනි එකක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට ගමනක් යද්දී අතේ සල්ලි තියෙන්න බෑ. මොකක් හරි ට්‍රැවල් එකක් වුණා හෝ කන්න බොන්න ඒවට අපිට සල්ලි තියෙන්න ඕනේ. ඉතින් අපිට කම්පැනි එකෙන් ඒක ට්‍රිප් මනි කියලා එකක් හම්බ වෙනවා. ඒක අපිට දෙනවා. අපි ඒක ඉල්ල ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ජෙද්දා ටු රියාද් ට්‍රිප් මනි එක 250ක් 300ක් අතර ගාණක් වෙනවා. එතකොට ඔයා මාසෙ ට්‍රිප් 5ක් දුවනවා නම් ඔයාට 250 5ක් හෝ 300 ඒවා 5ක් හම්බ වෙනවා. ඔයාට 6ක් දුවන්න පුළුවන් නම් ඒ වගේ 6ක් හම්බ වෙනවා. ඉතින් අපි මහන්සි වෙලා දුවන තරමට අපිට අපේ මන්ත්‍රී සැලරියකට ඔය එක ටිප් මනි එක ඇඩ් කරගන්න පුළුවන්. කම්පැනියෙන් කම්පැනියට ටිප් මනි එක වෙනස් වෙනවා. පේනවනේ දැන් මේ අපි ලෝඩ් එක ෆ්ලෝට් කරන්න යන්න සල්ලි ගන්න ඇවිල්ලා ඉන්නේ. ලොක්ක දැන් මේ අපේ සල්ලි දෙනකන් තමයි බලන් ඉන්නේ උතෙන්ට වෙලා. අයියා මෙතන මොකද්ද කරන්නේ? මම ඊළඟ පාර මෙව කරපේක බැලුවා. මොකද්ද? බැලුවා. දැන් මං අහන්නේ දැන් මෙතන මොකක්ද කරන්නේ මේ ඔෆිස් එකට එළින්. ඇයි ඔෆිස් එකට ආවේ? පේපර් ගන්න. පල්ලි ගන්න නෙමෙයිද? අපි දැන් යන්න තමයි හදන්නේ. 10යි වෙලාව. ලෑස්ති යන්න. රෑ 10ට තමයි මේ ටක් බෑන් එක ඉවර වෙන්නේ. ඉතින් අපි 9:55 වෙද්දී පාරට දානවා. ඒතර ට්‍රැෆික් එක වාහනේ පාරට සෙට් වෙන්න කලින් ලොරි ටික අපි පැන ගන්න තමයි හදන්නේ. නැත්තම් එපා වෙනවා ට්‍රැෆික් එක යන්න ගියාම. අපි ටයිප් වලට ගිහින් තමයි හිතාගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් පාන්දර වගේ වෙනවා අපි තෙන්ට යද්දී. කිලෝමීටර් තියෙන 150ක් විතර අපි නිදාගන්න තැනට. ඉතින් සරණයි දෙවියටයි අල්ල දෙවියන්ගේ පිටයි කියලා ගමන යන පිටත් දෙමු.
මොකද නිදාගන්න තැනට තා කිලෝමීටර් 10ක් විතර යන්න ඕනම. ඊට මෙහෙන් ෂෙඩ් එකක් තියෙනවා. ඒකේ මම නැවතුවා බඩගිනි කන්න මොන හරි ගන්න ඕන නිසා. මාවත් දැන් ආවා. දෙන්නට මම කන්න මොන හරි ගන්න කියලා තමයි යන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා කන්න ගන්න. ශාර්මා දිනන යාළුවනේ. මගේ ආසම ගෑමක් තමයි ශාර්මා කියන්නේ ඉතින්. ඉතින් දෙකක් ගත්තා. Tên là gì nhỉ? Vai đôi chai. Tin đi chai. Chai. Sana. Dua. Dua. Betul lagi aneh kiri ada tapi kiri teh tapi dua lagi aneh. Teh dekai shawarma dekai. Lagi no Muhammad Allah. අපිට දැන් පාන්දර 2යි වෙලාව. අපි දැන් තමයි ශාවර්මා කන්නේ. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ පළවෙනි දවසේ නිදා ගන්න තැනට. දැන් නම් වෙලාව 2:20 විතර වෙලා. ඉතින් දැන් නිදා ගන්න අපි උදේ 6 වෙද්දී හැරිලා දත් ටික මැදගෙන ඉතින් ඔෂයක් දාගෙන අපි 6 වෙද්දී පිටත් වුණා එතනින්. තව කිලෝමීටර අපිට තියෙනවා 550ක් වගේ. මම මාර මාස දෙයක් තමයි මේ ලොකු සිටිස් වලට යනවට වඩා පොඩි නගර වලට යන්න. එතකොට අපිට යන්න වෙන්න පාරවල් වෙනස්නේ. කියන්නේ දුෂ්කර පැති වලින් ගම් මැදින් එහෙම තමයි යන්න සෙට් වෙන්නේ. ඒක එතකොට අපිට වෙනස් අත්දැකීම් ගන්න පුළුවන්. දැන් ගොඩක් ඩයිවර්ස්ලා කැමති නැහැ එහෙම දුෂ්කර පාරවල් වලින් යන්න. මොකද සෙට් අඩුයි, හදිස්සියක් වුණොත් කවුරුවත් නැහැ, වාහනයක් පේන තික්මානක නැහැ. හැබැයි අත්දැකීම් ගොඩයි. අපිට ලංකාවේ මිනිස්සෙක් විදියට අපිට ජීවිතේට දකින්න හම්බෙන්නේ නැති දේවල් අපිට එතකොට දකින්න පුළුවන්. මම පරිසරයත් එක්කම ජීවත් වෙන මිනිස්සෙක් විදියට මම මාර මාසයි මේ වැඩේ කරන්න. හැබැයි ගොඩක් අය කියන්නේ එහෙම ලෝඩ් ගන්න එපා කියලා. මං ගන්නෙම ඒ වගේ ලෝඩ්මයි. අපේ ජීවිතේට මේ ත්‍රාසජනක අත්දැකීමුත් තියෙන්න ඕන. එතකොට තමයි ආතල්ම. ඊයර නිදාගත්ත තැන ඉඳලා අපි කිලෝමීටර් 150ක් විතර ආවා. ඇවිල්ලා සෙට් එක නැවත්ත උදේට කන්න. දැන් උදේට කෑවා අපි. මේ ඊයර අපි කද්දී උදේට කන්න බෙදාගත්ත ඊයරයකු ටික බෙදාගත්ත උදේට කන්න ඕන කියලා. ඒකත් දැන් ඒක තමයි කෑවේ. දැන් යනවා තන මේක තමයි තියෙන අන්තිම සෙට් එක. තව කිලෝමීටර් 400ක් විතර යනකම් සෙට් එකක් නැහැ. ඉතින් මොනවා හරි මගේදි කන්න මොනවා හරි ගන්න කියලා හිතුවා. අපි ගිහින් බලමු මොනවද මම කන්න ගන්න කියලා. ඒ ලකුවට ගන්න දෙයක් නැහැ. ගමු තව එක්සිට් නෑනේ. මේක එච්චර ලොකු සිටියක් නෙමෙයි. අපි චාය එකක් ගත්ත පොන්න. අය අපිට සෙට් එකක් හම්බෙන්නේ කිලෝමීටර් 400ක් විතර ගන්න සෙට් එකක් නැහැ. මේක තමයි ඉතින් හම්බෙන අන්තිම සෙට් එක. අපි ෆිල්ම් වල දැකපු
ආපුවා නිකන් දැන් මං ඇස් දෙකෙන්ම දැකලා ඒක විඳිනවා මොන වගේද කියලා. හරියට අපි ජීවත් වෙන එකත් නිකන් ෆිල්ම් එකක් වගේ නේද? මොන වෙලාවකට එහෙමත් අතරින් දාලා ඉන්න ඕන. අවුලන්නේ මං හරවගත්තා. මේ ලොක්කට පොඩ්ඩක් පාර වැදුනා. මෙතනින් තමයි දාන්න තියෙන්නේ. මෙහාට ආවට පස්සේ ටිකක් මේ මුල් කාලේ දිනවනේ මුල් කාලේ අපිට පාරවල් ටිකක් වල යද්දි වරදිනවා වැඩි ලොකේෂන් හරියටම පෙන්වන්නේ ඒ නිසා දන්න කලින් හරි අපි අනිවාර්යෙන් අහන්න ඕන. තව දෙයක් තමයි මේ මෙහෙ තියෙනවා ට්‍රක් වලට යන්න බැරි පාරවල් ඒ පාරවල ගියොත් එimhe වොයුලේෂන් එක වැඩි. සාමාන්‍ය ලක්ෂයක් දෙකමාරක් තුනක් වෙන්නත් පුළුවන්. අපි දැන් තමයි දවල්ට කන්න නැවතුවේ 12 මාරයි නැවතුවා පාර වැදුනා මටත් පාර වැදුනා මතක නැහැ එක පාරයි නේ ආවේ බඩගිනි අපි මොනාරි කාලෙම ඉක්මනට ගිහිල්ලා ගාලේ පුච්චන්නේ වාගේ හලාගෙන කන්න අයියෝ මේ සම්පල් එක චෙක් කරන පොඩි කැලලක් ආ බලන්න හොඳ ආවන යා උඩ කැලල මොකදත් අපි රැට උයාගෙන කන්න සැමන් කරියක් හදන්න මේ බඩු ටික ගත්තා ලෝඩ් එක බාන්න දැන් තව කිලෝමීටර් එකක් වගේ තමයි බාන්න තැනට තියෙන්නේ මං හිතන්නේ අද ලෝඩ් එක බායි කියලා මොකද දැන් පහෙන් පස්සේ වැඩ නැති නිසා හෙට උදේට තමයි ලෝඩ් එක බා ගන්න වෙන්නේ අද උදේ 6යි ගානට ගත්ත එක තමයි මේ කිලෝමීටර් අපි ආවා කොහොම හරි 550ක් විතර ආවා අපි හම්බෝ මාර මාසි දැන් කින් පියා ගන්න ඕන රැටයි උදේටයි එක දැන් අපි උයාගෙන නම් ඉවරයි. දැන් ඉතින් මොෂ්යක් දාලා කාලි ඉවරලා නිදා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ හෙට ලෝඩ් එක ඔෆ්ලෝඩ් කරනවා. මේ ඊට පස්සේ ආපහු ජෙට් වලට යන්න තමයි තියෙන්නේ. මම ඔයාලට නාන එක පෙන්නන්නම් අපි දැන් හදිසියෙ මොෂ්යක් දාගන්නේ කොහොමද කියලා.
මොකද මේ පාරේ සෙට් තිබ්බේ නෑ. ඉතින් තිබ්බත් ඒ සෙට් වල ෂවර් නෑ. ඉතින් අපි හදිස්සිය කියන්නේ ගොඩක් වෙලාවට අපි වොෂ් එකක් දාගන්නේ ඉන්න මම ඔයාලට පෙන්නන්න ඒක. අපේ මේ ටේලරේ ඇතුලේ තියෙන වතුර ටැංකිය. ඉතින් බාස්කට් එකේ වතුර එකක් පුරවලා ඕකෙන් තමයි ඉතින් ෂේප් එක වොෂ් එකක් දාගන්නේ. දුක තමයි ඉතින් දුක ඉඳලා කමන්නේ. ඉතින් මම සතුටෙන් ඉන්නවා. ඒ වගේම මම දන්නවා දවසක සැප විඳින්න කාලෙකුත් එයි. අපි බලන් යමු. අනෝයි පරි. දැන් අපි කාලි ඉවරයි. කාලි ඉවරලා වොෂ් එකක් දාගත්තා. ඊට පස්සේ දැන් ඉතින් මහන්සි හොඳටම ඒ නිසා දැන් නිදා ගන්න තමයි හදන්නේ කලින්. ඉතින් කේටරින් දාගත්තා. ඊට පස්සේ සීට් බෙල්ට් එක සීට් දොරට දාලා සීට් එකට දාලා තමයි නිදාගන්නේ. කියන්න බෑනේ අපිට මොන වගේ දේවල් වලට මුණ දෙන්න වෙයිද කියලා. ඉතින් මම දැන් නිදා ගන්නවා. අපි හෙට උදේට හම්බෙමු. අපේ වාහන දෙකම බානවා එකපාර. තෙල් ගහන ගමන් ඉන්නේ. අතන තියෙනවා වොෂ් එකක් දාගන්න පුළුවන් අපිට ඕන නම් ගිහලා මේ සෙට් එකේ තියෙනවා ෂවර් ආයේ කමිස්. දැන් මම ඉන්නේ කමිස් අන්තිම හරිය සිටි එක ඉවරෙන් ළඟයි. ඊට පස්සේ ආපහු අපි ඩෙසර්ට් එකට දානවා. ඊට පස්සේ ඉතින් කිසිම දෙයක් නැහැ පාරේ. අපි ආයෙ දවල්ට කන්න තමයි නවත්තන්න හිතන් ඉන්නේ. ඉතින් තෙල් ගහගෙන දැන් මං ගිහලා වොෂ් එකක් දාගන්නවා අතනින් මොනේ මොකද. මෙච්චර පරණ ඉවන් ගෝහෙකුයි මාන් ට්‍රක් එකක කවුරුත් ලංකාවේ දැකලා නැතුව ඇති මං හිතන්නේ. යද්දි මගදී මේ මට වැස්සක් සෙට් වුණා. මං සාමාන්‍යයෙන් වහිනකම් බලන් ඉන්න මිනිස්සෙක් මෙහාට. මොකද මං හරි මාසයි වැස්ස ඩ්‍රයිවිං කරන්න. ඒක වෙනම අතල්ලයක් තියෙන්නේ. රොටි කන්න නැවැත්තුවා. මට සිරියනවා වැලි නෑ ඒවා. නාටෝ එකක් වගේ පොඩි රොනාඩෝ එකක්. ඒ වගේ ලයින් එකක්. දවල්ට කන්න රොටි ගත්තා. අය මගදී බඩගිනි වෙන නිසා නාවා සැන්ඩ්විච් මොන හරි ගන්න. චිකන් බන් එකයි ඔම්ලට් එකක් දාන ඔම්ලට් බන් එකයි මම ගන්නවා. මේ ට්‍රිප් එකේ අවසානට ඇවිල්ලා තියෙන්නේ. උදේ 9ට අපි කමිස් වලින් ගත්තේ ලෝඩ් එක බාර ඉවරලා දැන් එකට කාලක් විතර තමයි තියෙන්නේ පාර අරින්න එකට. ඒකෙන් පස්සේ තමයි අපි යන්න ඕන. දැන් අන්තිම හරිය තියෙන්නේ තා කිලෝමීටර් 20ක් වගේ තමයි කම්පැනිට තියෙන්නේ. අපේ තා කම්පැනි ලොරි දෙකක් ඉස්සර නවත්තලා තියෙනවා. ඉතින් මාත් මෙතන නවත්තා ගත්තා. මොකද තා විනාඩි 15ක් තියෙනවා පාර ඕපන් කරන්න. ට්‍රක් වලට යන ටයිම් එක එන්න ඒ කියන්නේ ඕපන් කරනවා කියන්නේ ට්‍රක් යන්න පුළුවන් ටයිම් එක එන්නේ පාන්දර එකෙන් පස්සේ මේ බ්‍රහස්පතින්දට ජෙත්තවල. ඉතින් අන්තිමට කියන්නේ මාරම සතුටක් තියෙන්නේ අවසානට ලඟ වුණා. ඉතින් යාළුවනේ මම මේ බ්ලොග් එක මෙතන ඉවර කරනවා. මොකද මම කම්පැනිට දැන් ඇවිල්ලා ඉන්නේ. හොඳටම නිදිමතෙන් ඉඳලා ගන්න තෝනි ඉක්මනට වොෂ් එකක් දාගෙන මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙලා ඉන්න හැමෝටම thank you.